ගුඩ් මෝනිින් යාලුවනේ. ඉතින් ඔන්න දෙසැම්බර් 20 වෙනිදා උදේම පිට වුණා කොළඹ යන්න කියලා. ඔන්න ඉතින් පොල් ගහට එන ගැහුවා වගේ ඉතින් යනකොටම නිදි. බස් එකේ තමයි අපි දෙන්න ගියේ. මාර වැඩේ උනේ. ඔන්න ඔතනදී බස් එක බම්බල පිටියේ චූබරක් හැදිලා තකහණියක් බස් එකෙන් බැහැලා අපි ඊට පස්සේ යන්න තැනට ට්‍රේල් එකක් කරන් තමයි යන්න ඕනේ. ඉතින් අපි යන්නේ ඔය කොළඹ මරිනෝ බීච් හොටෙල් එකේ තියෙන ලන්ච් බුෆේ එක try කරන්න. අපි මේකට කලිනුත් ආවා. ඉතින් ගිය පාර ආම වීඩියෝ එකක් දාගන්න හම්බුනේ නැහැ. අද හිතුවා ඉතින් මේක ෆුල් වීඩියෝ එකක් ඔයාලට මේකෙ දෙන්න. මොකද මේකේ තියෙන කොහොමද ගණන් හැමදේමත් එක්ක. ඉතින් මේ අපි ගියපු දවස් වීකෙන්ඩ් එකක්. ඉතින් ඒ නිසා එක්කෙනෙකුට 4700ක් වුණා. ඉතින් මුලින්ම ඕන සුප් එකෙන් පටන් ගත්තා කියන්නකො වැඩි. කන්න බැරි වුණත් ඉතින් දාගන්නවා. බලමුකෝ. තියෙන බනිසුයි චීසුයි බටරුයි ඔක්කොම જાති දාගත්තා. මම කිව්වා ඉතින් ඔන්න අපේ පළවෙනි ප්ලේට් එක. ඔහොම තමයි පළවෙනි ප්ලේට් එක ඉවර වුණේ. එතනින් නැවතුන්නේ නැහැ. සෙක් ප්ලේට් එක දාගන්න ගියා අපි කෝල් ඒරියා එකට, සලාඩ් ඒරියා එකට. ඉතින් එතන තිබුණා හොඳ ලස්සන කෑම. ඔය දෙවෙනි ප්ලේට් එක අපේ. ඉතින් දැනටනම් ඉතින් බඩ ටිකක් පිරීලා. ඉතින් තුන්වෙනි ප්ලේට් එක බෙදා ගන්න අපි ගියා ඊළඟ සෙක්ෂන් එකට, ග්‍රිල් සෙක්ෂන් එකට. ඔය තුන්වෙනි ප්ලේට් එක. ඉතින් දැන් නම් ඉතින් කාලා බඩ ගොඩක් පිරීලා. ඔය තියෙන මේන් කෝස් එක. ඉතින් මේන් කෝස් එකේ නම් ගොඩක් කෑම જાති තිබුණා. පෝක්, බීෆ්, එතකොට මටන්, ඔය හැම જાතියක්ම තිබුණා. ඉතින් ඔය විදියට දාගෙන අපි තිබිච්ච හැම જાතියම දාගන්න try කරාට කන්න බෑ. මොකද ප්ලේට් 3ක් දැන් ඉවර කරලා තියෙන නිසා බඩ පිරීලා හොඳටම. ඒ ඉතින් අපිට තව වෙලා තියෙනවා ගොඩක්. ඒ නිසා අපි ස්ලෝ කන්න ඉතින් හිමින් හැරේ. ඔය තියෙන දේවල් ටික try කරන්න බැලුවා. ඔය තියෙන පෝක් එකක්. ඉතින් ඒ මගේ ප්ලේට් එක. මෙයා ඉතින් කොහේ ගියා ශ්‍රී ලංකන් ස්ටයිල් එකනේ කන්න හොයන්නේ. ඉතින් ගියාම අපේ කෑම තියෙන තැනට එතන තිබ්බා ඉතින් පරිප්පු, චිකන්, කොට ගොටුකොළ සම්බල්, පපඩම්, සෝස් જાති. ඔය අපේ පස්වෙනි ප්ලේට් එක. ඉතින් ඔය හැමදේම දාලා කාලා අන්තිමට ඉතින් අර හාමුදුරු වගේ පළතුරට හේකුත් කෑවේ නැත්තම් හරි නෑනේ. පළතුරු සෙක්ෂන් එකට ගියා. ඉතින් ගෙඩි පිටින් ගස් පිටින් තමයි තියෙන්නේ තව. ඇති බලන්නට කන්න. ඉතින් ඔන්නෝම අපේ 6 වෙනි ප්ලේට් එකත් ඉවර වෙන ගමන් තමයි ඔය තියෙන්නේ. එතනින් නැවතුන්නේ නැහැ. මෙයා නම් එතනින් නැවතුණා. ඊළඟට මම තනියම තමයි ගේම් එක ගහන්නේ. ඔය තිබ්බේ ස්වීට් තියෙන ඒරියා එක ඩෙසර්ට්. ඉතින් කන්න බෑ, හරි අමාරුයි. ටිකක් කාලා ඉතින් මම වාඩි වෙලා ඉන්න අතර මෙයා ඇතුළට ගිහලා ෆොටෝස් ටිකක් ගත්තා. ඉතින් ඇත්තටම එතන හරිම ඒ වෙලාව හවස 3ට විතර ඇති මේ. එතකොට අර ආලෝකෙත් එක්ක හරිම එතන කාම් ගතියක් දැනුණා. ඉතින් ෆොටෝස් ටිකක් ගහලා අපි මෙතන යන්න පිටත් වුණා. ඊළඟට වන් ගෝල් ෆේස් එකට තමයි අපි යන්න පිටත් උනේ. ඔයාලා බලන්න මෙතන ඉඳන් ඔයාලා ට්‍රීවිල් එකක් හයර් කරනවා නම් සාමාන්‍ය පික්මී එකක් දාගන්න try කරන්න. නැත්තම් මෙතන ඉඳගෙන ඒගොල්ලෝ වන් ගෝල් ෆේස් එක ට්‍රීවිල් එකේ රුපියල් 1000ක් ඉල්ලනවා. හැබැයි ඔයාලා පික්මී ඇප් එක යූස් කරලා ඔයාලා ටැක්සි එකක් දාගන්න කා එකක් දාගත්තම ඔයාලට රුපියල් 400යි charge වෙන්නේ. මොකද ඒ එක්ස්පීරියන්ස් එක අපි ගත්තේ වෙලාවෙ. මොකද ටැක්සි කාරය අපි වන්දන්න හැදුව ට්‍රීවිල් කාරය රුපියල් 1000ක් ඉල්ලලා. ඉතින් පික්මී එකක් දාගෙන ගියා වන් ගෝල් ෆේස් එකට. එතනට යන්නම රුපියල් 400යි ගත්තා. ඉතින් තාම මේ ඉන්නේ අපි කලින් හොටෙල් එකේ. එතන හොඳ ඒරියා එකක් තිබ්බ ෆොටෝස් වලට. එතන ඉතින් ෆොටෝස් ටික ගන්න ඕන අපි දාගත්ත ටැක්සි එක කා එකක් 400යි. උපරිම ලාභයි. ඉතින් ඔන්නෝම හිමින් වැල්ලදී පැත්තට බලාගෙන ගියා ඔන්න වන් ගෝල් ෆේස් මෝල් එක. ඉතින් මේ දවස්වල සෙනල් ගොඩාක් ඉන්න වන් ගෝල් ෆේස් එකේ. මොකද එක දේවල් ලස්සන දේවල් තියෙනවා බලන්න. එතන තමයි කොළඹ මං හිතන්නේ දැනට තියෙන උසම ට්‍රී එක තියෙන්නේ. හදලා ඒගොල්ලෝ ඒ ක්‍රිස්මස් ට්‍රී එක. ඉතින් ඔතන ලස්සන දේවල් ෆොටෝස් ටිකක් ගහලා බලලා ඉතින් කකුල් රිදෙනවා ගොඩක් ඇවිදලා. ඉතින් ඔන්නෝමයි යාළුවනේ වැඩේ වුණේ. ඉතින් ෆොටෝ නම් ඉතින් මෙයා නම් ඉතින් ෆොටෝ තමයි. ෆෝන් එකේ බැටරිත් ලෝ වෙලා තිබ්බේ මේ වෙනකොට. ඉතින් හැබැයි ලස්සන දේවල් ගොඩක් තිබුණේ එතන. එක ස්පොන්සර්ස්ලා තමයි ඔය දේවල්
එක එක ආටිෆිෂියල් දේවල් හදලා තිබුණේ. ඇත්තටම ගොඩක් ලස්සනයි. ඉතින් ගියයි කියලා ඉතින් මහ ලොකු දෙයක් නැහැ. උතන තියෙන ටික බලලා පොඩ්ඩක් එක එක බඩු ටිකකුත් කැමති දේවල් අරගෙන ඉතින් බැලුවා ඉතින් මොනවද තියෙන්නේ කියලා. තිබ්බ පොඩි බූත් එකක්. ඒකෙන් ඔයාලට ෆොටෝස් ගහගන්න පුළුවන්. මං හිතන්නේ මේක මේ මාසේ අන්තිම වෙනකන් තියෙනවා. එතන කිසි කෙනෙක්ගෙන් charge කරන්නේ නැහැ. ඔක්කොම යන්නේ free of charge වලින් මොබිටෙල් වලින් තමයි කරන්නේ. ඉතින් අපි දෙන්නයි කපල් ෆොටෝ එකක් ගහගත්තා. ඇත්තටම අපි හිතුවට වඩා ගොඩක් ලස්සනයි ඒක නේද? ෆොටෝ එක බල පාරේ ගිහිල්ලා පාරේ යන මිනිස්සුන්ගේ ඇඟිත් හැපිලා මම යන්තම් බැනුන් නොහා ගුටි නොකා බේරුණේ ඉතින්. නිකන් ආපු එකේ බෑනේ කලිසම ටී-ෂර්ට් එකක්වත් ගන්න ඕන නිසා ගියා shopping mall එකේ තියෙන shop එකකට. ඉතින් මේකේ සද්දෙකුත් තාම මම නැගහින්ද වෙන්නේ නැති බර වැඩි ගමන. yes මෙතන තියෙනවා යට food court එකක්. හැබැයි ඒකේ තියෙන ඔයගොල්ලෝ කියන තරම් සුන්දර දේවල් නෙමෙයි. ওই juice එකක් රුපියල් 600ක්ද කොහෙද වුණා. හැබැයි මෙලෝ රහක් නැහැ. කටේ තියන්න බෑ. මෙයාගේ එකත් එක්ක මම නම් ඉතින් බිව්ව මහන්සි නිසා වෙන කරන්න දෙයක්වත් නැහනේ. ඉතින් ඔන්න ඔහම රෑ 7:00 විතර ඇති වන් ගෝල් ෆේස් එකෙන් එළියට එනකොට ඉතින් ඇවිල්ලා වන් ගෝල් ෆේස් එක ඉස්සරහම තියෙනවා එක්ස්ප්‍රස් බස් හෝල්ඩ් එක. එතනින් අපි මාතර බස් එක නැග්ගා. සෙනගණන් හිටියේ නෑ ගොඩක්. ඉතින් ඒ වෙලාවත් හොඳයි. ඉතින් බස් එක ජෙට් එකට වඩා වේගෙන් ආවා. අම්බලන්ගොඩේ බහැලා අපේ බයික් එක අරගෙන ඉතින් ඔන්න ඔහම තමයි ගෙදර ආවේ. ඇවිල්ලා ඉතින් මේක පැය 6ක විතර බස් එකේ ගමන පැය 3-4ක් ඇවිදලා ඔන්න ඔය විදිහට තමයි ඉතින් එදා දවස අපේ ගෙවුනේ. ඉතින් ආදරණීයව ආදරය කරන කෙනත් එක්ක ආදරෙන් ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.